ආයුබෝවන් මකර ලග්නයෙන් නිපදුණු ඔයාගේ කේන්ද්‍රයේ 7 වෙනි කොටුවට බුධ ග්‍රහයා ඇවිල්ලා. මේ දවස්වල ඔයාගේ බොහොම සමීපතමෙක් ඔයාට කියා ගන්න බැරුව හිටපු දෙයක් ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයා ඒක අහන්න ලෑස්තිද? වැඩි විස්තර දැනගන්න මුලින්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා එන්න. ඊට පස්සේ ඔයාගේ වෙලාවෙන් විනාඩි 2ක් වෙන් කරන්න. එහෙනම් ඔන්න පටන් ගමු. මේ දවස්වල ඔයාගේ අවධානය සහ කාලය වැඩිපුරම වෙන් වෙන්නේ ඔයාගේ සමීපතම පුද්ගලයන් වෙනුවෙන් තමයි. හැබැයි ඒක ඒ විදිහටම සිද්ධ වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට මේ සමීපතමයා ඔයාගේ සහකරුවෝ සහකාරිය. එහෙමත් නැත්නම් ඔයාගේ ළඟම යාළුවා. ඒත් නැත්නම් තවත් කවුරු හරි සමීපතම කෙනෙක් වෙන්න පුළුවන්. මෙතනදී කියවෙන්නේ ඔයාලා අතර තියෙන සැලසුම් තීරණ. ඒ වගේම බෙදා ගන්න වගකීම් ගැන නෙවෙයි. ඔයාලගේ හැඟීම් ගැන. මේ දවස්වල ඔයා එයා කියන දෙයට සවන් දෙයි කියලා ඔයාගේ සමීපතමයා හිතාගෙන ඉන්නවා. එයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා ඇති. ඒත් සමහර වෙලාවට ඔයා ඒක තේරුම් නැතුව එහෙමත් නැත්නම් තේරුම් නෑ වගේ ඉන්නව වෙන්න පුළුවන්. එයාලා වෙනුවෙන් ඔයා කොයිතරම් කාල වේලාව දුන්නත් ඇහුම්කන් දීම ටිකක් අඩු කරොත් ඔයාගේ සමීපතමයන්ට ඔයා ගැන ටිකක් අවුල් සහගත බවක් දැනෙන්න පුළුවන්. එයා කවුරු වුණත් මෙයා මාත් එක්ක ඉන්නවද මාව අහගෙන ඉන්නවද කියලා ඔයාගෙන් කෙලින්ම අහන එකක් නැහැ. එයා නිහඬවම බලාපොරොත්තු වෙනවා ඔයා එයාට සවන් දෙයි කියලා. ඒක නිසා ඔයාගේම ගෙදරදී ඔයාගේ සමීපතමයන් ළඟදී මෙන්න මේ මං කියපු දේ මතක තියාගෙන එයාලම පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. එහෙම වුණොත් හිත රිදවීමකින් තොරව සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට ටික කාලයක් මගහැරිලා ගියපු ඔයාගේ ජීවිතේට මොන පැත්තකින් හරි වඩාත් වැදගත් වෙච්ච කෙනෙක් ආයෙ පාරක් ඔයාගේ ජීවිතේට සම්බන්ධ කරගන්න ඔයා හිතාගෙන ඉන්නවා නම් මෙන්න උත්සාහ කරලා බලන්න බොහොම හොඳ කාලයක්. ඔයාගේ අවධානය ඔයාගේ ඉලක්ක වලින් සහ ඔයාට වැදගත් දේවල් වලින් ටිකක් අහකට ගිහිල්ලා තිබුණා නම් ආයෙත් ඒ අවධානය හරිම තැනට ගන්නත් මේක තමයි සුදුසුම කාලය. සම්බන්ධතාවයක් මොනතරම් ශක්තිමත් කියලා හිතුවත් මානසිකව ඒ බන්ධනය ශක්තිමත් කරගන්න උත්සාහ කරේ නැත්නම් ගැටලු ඇති වෙන්න පුළුවන් බව ඔයා බොහොම අවධාරණයෙන් මතක තියාගන්න ඕනේ මේ කාලය ඇතුලේ. ඔයාගේ සමීපතමයන්ට සහ ආදරණීයයන්ට වඩාත් නැඹුරු වෙන්න. ඒගොල්ලන්ගේ හඬට ටිකක් සවන් දෙන්න. ඒගොල්ලන්ට ඔයාගේ ආදරය සහ සමීප බව දැනෙන්න දෙන්න. මේ ඔයාට ඒගොල්ලන්ව මගහැරෙන්න ඉඩ තියෙන කාලයක්. මේ මගහැරීම ඔයාගේ ජීවිතයේ ඉදිරි කාලෙදී නරක බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කියපු දේවල් හොඳින් මතක තියාගන්න. ඔන්න දැන් මේ චක්‍රය ආරම්භ වෙලා. ඔයාට මේ කියපු දේවල් දැනෙනවද? එහෙම දැනෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවත් මේ වගේ වීඩියෝස් ලබන්න තරුවරණ subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙනකල් ගිහින් එන්නම්. ජය වේවා. තරුවරණ ඔබේ ආත්මයට ආමන්ත්‍රණය කරන්න අපිට ඉඩ දෙන්න.